ලොකු කුඩා හැමෝටම ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන කතන්දර ලෝකයට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මගේ ටූන්සිප් සාරා YouTube channel එක දැන්ම subscribe කරලා එකතු වෙන්න. පෙළ බටර් දාපු හිරි වටන වචන කියපු මගේ කලින් කොල්ලා කුරු කුරු ස්කූටරේ පාට කියපු තව කෙල්ලොත් තාංගීපු මගේ කලින් කොල්ලා චොරබුරු සක්වල ගහලා කියපු බොරු ඔක්කොම ඇත්ත හිතපු මමයි මෝඩගේ පිනෙත් මිනු තව කෙල්ලොත් චැට් කරාපු වෙච්චේ කල් කවපු පොත්තු පඩ පඩයක් උඹට සචිනී මගේ පැටියෝ ඔයා හොඳට කෑම හදාගෙන කාලා එහෙම ඉන්න ඕනේ හරිද? ටොමියත් ඉන්නවනේ සෙල්ලම් කරන්න. මං ඉක්මනට වැඩ ඉවරලා එන්නම්කෝ මගේ පැටියව බලන්න. පරිස්සමට ඉන්නව නේද? අනේ නිමල් ඔයා වැඩට යනවද? මං හිතුවද ඔයා මාත් එක්ක ඉඳී කියලා. එහෙනම් ඔයා වැඩට ගිහින් ඉක්මනට එන්නකෝ. අපි වැඩ ඉවර වෙලා රැට කෑමත් කාලා එළියට යන්කෝ පොඩ්ඩක් ඇවිදින්න. හරි මගේ පැටියෝ. අද මම ඔයාව අලුත් තැනකට එක්ක යන්නම්කෝ. ඔයා ඉතින් තාම ආවට හරියට ඇවිදින්නත් බැරි වුණානේ අපි දෙන්නටම. ඔයා ලස්සනට ඉන්නකෝ ලෑස්ති වෙලා. අපි යමු එළියට අද හොඳට විනෝද වෙමු. මං එහෙනම් ගිහින් එන්නම්. බයි සචිනී. ඔන්න එහෙනම් මම බලන් ඉන්නවා. ඉක්මනට එන්න ඩාලින්. කලින් කොල්ලා චොර වුණා. අලුත් කෙනා කොර වුණා. අලුත් කෙනා කොර වුණා. කලින් කොල්ලා චොර වුණා. හම්මෝ මේ Facebook වල තියෙන දේවල් මුළු දවසම උනත් බල ඉන්න පුළුවන්. අනේ මන්ද මේ මිනිස්සු කොච්චරනම් මේ වගේ දේවල් කරනවද අනේ. අනේ මන්දා. හැබැයි හරීම ජොලි මේව බලද්දී. ගමේ ලස්සනම බෑන අපේ අම්මගේ වේවි. නුඹ මං එක්කලා ඉති තව හැදිච්ච බේවි. නෑ උන්ටකො ගමේ ලස්සනම බෑන අපේ අම්මා. බත් එක නම් ඉදිලා. දැන් ඉතින් චිකන් එකත් ඉදෙනකල් චුට්ටක් මම මේවා බල ඉන්න ඕනේ. වෙන කරන්න දෙයක්වත් නෑනේ යන්නේ. ඕක ඉදෙනකල් මට ඕක දිහා බලන් ඉන්න පුළුවන් නේ. අයියෝ චිකන් එක හොඳටම කර වෙලානේ. දැන් මම නිමල්ට මොනවද කියන්නේ? අනේ මන්දා බොරුවක්වත් හදලා කියමු. එහෙමනොත් එයාම කියයිනේ රැට එල්ලෙන් කමු කියලා. මං ඉතින් ගෙදර ඉද්දිවත් උයපු කෙනෙක් නෙවෙයිනේ අනේ. මං හිතුවේ YouTube එකකින්වත් බලලා මේක හරියට හදාගන්න. ඒත් ඉතින් මං දාපු දේවල් වල පොඩි වැරදි තියෙන නිසා මේකේ රහත් චුට්ටක් අවුලෙන් තමයි තිබ්බේ. හැබැයි ඉතින් මේ ෆෝන් එක අතට ගත්ත නිසා කර වෙලා රොස් වෙලාම ගියා. දැන් ඉතින් මේ අඟුරු කුට්ටන් ඒව බල්ලට තමයි දාන්න වෙන්නේ. මොකක් හරි ගොතලා කියනවා නිමල්ට. අනේ මගේ මැනිකේ. මොකද මේ අඬන්නේ? මොකද උනේ? නැහැනේ. මං හොද්ද ලිපේ තියලා Facebook එකේ වීඩියෝ එකක් බැලුවා. හොද්ද කර වෙලා. තාච්චියත් පිච්චිලා. කුස්සිය පුරාම දුම. මට හරිම දුකයි. මම ඔයාට ආදරේට උයන්නයි හැදුවේ. ඌකට අඬන්න ඕනේද පැටියෝ? කමක් නෑ. මගේ රත්තරන් නෝනන උයන්න හැදුවේ. අපි අද රැට කඩෙන් කමු. ඔන්න ඔය මූණ හොදගෙන එන්නකෝ. අනේ නිමල් මං අද ඔයා ආසිම් කරන කුකුළු මස් හොද්දයි බතුයි උයන්න හැදුවා. ඉතින් ඒක කොච්චර දෙයක්ද? ඇයි අඬන්නේ? සචිනී අර බිම තියෙන්නේ මොනවද? අනේ ඒකද
හොද්ද කර වුණාට පස්සේ මං ඒකෙන් බේරුණු මස් කෑලි ටික සෝදලා අපේ බල්ල ටොමීට දුන්නා. ඉතින් ටොමී එක කෑවද? නැහැනේ. ඌ ඒක ඉව කරලා බලලා මගේ මූණ දිහා බලලා කුක් 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 ගාලා කෙඳිරි ගාලා සාලේ ඇඳ යටට ගිහින් හැංගුණා. තාම එළියට එන්නේ නැහැ. අම්මෝ හොඳ වෙලාවට හොද්ද කර වුණේ. නැත්තම් ඇඳයට ඉන්න වෙන්නේ මට තමයි.